මම දකින විදිහට කම්පැනි එකේ තියෙන ලොකුම ඇසෙට් එක වටිනාම දේ කම්පැනි එකේ තියෙන්නේ ඒ කම්පැනි එකේ ස්ටාෆ් එක. මේ ක්‍රිස්මස් එකේදී ඕනකම තිබ්බ අපිට හොයාගන්න එම්ප්ලොයිස් වලට දෙන්න පුළුවන් හොඳම තෑග්ග. නැත්තම් ඒගොල්ලෝ වැඩියෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය දේ මොකක්ද කියන්නේ. මෙතන තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි මේ ස්ටාෆ් එකට අවශ්‍ය ගිෆ්ට්ස් මොනවද කියලා අපි හොයාගන්න. ඉතින් මෙතනදී අපි සම්බන්ධ කරගත්ත HR ටීම් එක සහ කප්පුකේ ඔක්කොම මිඩල් මැනේජ්මන්ට් එකම සම්බන්ධ කරගෙන අපි ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත මුළු කම්පැනි එකටම අවශ්‍ය ගිෆ්ට්ස් මොනවද කියලා හොයාගන්න. හෙලෝ. ගායත්‍රිද? ඔව් ගායත්‍රි කතා කරන්නේ. ගායත්‍රි මම කතා කරන්නේ කප්පුකෙන්. කප්පුකේ වැඩ කරන දිලංගිගේ හොඳ යාළුවෙක් නේද? ඔව් මම දිලංගිව දන්නවා. තාරගීගේ අම්මද කතා කරන්නේ? ඔව් තාරගීගේ අම්ම තමයි. ආන්ටි මම කතා කරන්නේ කප්පුකෙන්. ටිකට් සෙන්ටර් ඉවෙන්ට් එකක් අපේ එම්ප්ලොයිස් අපිට සර්ප්‍රයිස් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. අපි මේ කතා කරපු එක පොඩ්ඩක් ශාන්ට කියන්න එපා. හෙලෝ මම නිසන් සරාද මම කතා කළා කියලා අපිට කියන්න එපා. එයා සාමාන්‍ය මොන වගේ දේවල් වලටද කැමති කියලා දන්නවද? අපිට පොඩ්ඩක් දැනගන්න ඕනේ දිලංගි මොන වගේ දේවල් වලටද කැමති කියලා. මේකට කැමති නේ. ස්ටාෆ් එකට අවශ්‍යම ගිෆ්ට් එක කොහොමද මේ හොයන්නේ? අපි විදි ගොඩක් පාවිච්චි කරා. එම්ප්ලොයිස් ලගේ සෝෂල් මීඩියා ෆීඩ්ස් අපි ස්කෑන් කර කර බලන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ පේරන්ට්ස් ලට සමහරලාට යාළුවන්ට කෝල් කරලා දැනගන්න try කරා. හැම ඉන්ඩිවිජුවල් මෙම්බර් කෙනෙක්ගෙම එයාට අර වටිනම එයාට ඒ අවශ්‍යම තෑග්ග මොකක්ද කියලා. අනිත් එක මේක ඒගොල්ලන් නොදැනුවත්ව අපිට කරන්නත් වෙනවා. ඉතින් ලොකු චැලෙන්ජ් එකක්. මේ ස්ටාෆ් එක ගත්තොත් ඒගොල්ලන්ගේ ටයිම් එක දවසක් ගත්තොත් ඒ දවසේ 80% විතරම වගේ ඒගොල්ලෝ වැය කරන්නේ මේ කම්පැනි ඇතුලේ කම්පැනි එකට වැඩ කරන්නේ. එහෙම ගත්තොත් ඒගොල්ලන්ගේ ජීවිතේ සෑහෙන ප්‍රමාණයක් ඇත්තටම මේ කම්පැනි වෙනුවෙන් ඒගොල්ලෝ වැය කරනවා. විශේෂයෙන් කප්පුක වගේ කම්පැනි එක සේවකයෝ ඒ ටීම් එක සාමාන්‍ය කම්පැනිකට වැඩිය වැඩ කරනවා. අපි පැය 24ම වැඩ කරන කම්පැනි එක. ෆයිනලි අපි හැම එම්ප්ලොයි කෙනෙක්ගේම හැම ඉන්ඩිවිජුවල් එම්ප්ලොයි කෙනෙක්ගේම ඒගොල්ලන්ට ඒ අවශ්‍ය හරිම තෑග්ග අපි හොයාගත්තා. ඒක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන මැජික් එක. දුරංජන් මොරලි වාගේ ඔළුව දැක්කම මට තේරෙන්නේ නිකන් ලෙද බෝල් එකක් නෑ ෂයින් වෙච්ච ලෙද බෝලයක් වගේ. ගාපු කාලේදී ෂයින් වෙලා තියෙන්නේ දැන් ඉතින් පොඩ්ඩක්. අපේ මොරලිගේ ක්‍රිකට් ක්‍රීඩාව අත්හැරලාද මේ ඒනාව දැන් පොඩ්ඩක් බෑලාට තියෙන්නේ ලංකාවේ. ක්‍රිකට් ක්‍රීඩාව විතරද බෑලා තියෙන්නේ තාම මුත් බෑලා. මෙරි ක්‍රිස්මස් සුදේශ්. යා දැක්කම ටික බයක් හිතෙන මට කියනවා යන්තත් හිතෙන මෙතෙන් එහාට මෙහාට වඩා. බොඩි බිල්ඩර් කෙනෙක් වගේ යකඩ කනවද නැත්තම් කෑම කනවද? ඔව් තතු එහෙම ගහලාද නේ වටපිටාවේ පොඩ්ඩක් පොළොව පෙන්නමුකෝ එක තතුවක් බලන්න. බයික් ෂේප් එක පොඩ්ඩක් පෙන්නන්න බලන්න. ඔව්. පෙන්නන්න. ෂර්ට් එක ගලවන්න උනොත් තොට්ටුයි පුතා. මෙරි ක්‍රිස්මස් දුලාංජ. අමෝ විපුල සචිත්‍ර. ඔයද මේ තුන් දෙනා මොනවද කරන්නේ? 3-4ක්. ඔව් කොහෙද බලන් ඉන්නේ මට පේන්නේ නැහැ ඔයගොල්ලෝ. ළමයෝ මම මෙහෙ. හෙලෝ. කොහෙද බං බලන්න කන්නහරි දාන්න වෙලා තියෙන්නේ. මෙච්චර ලොකු දැවැන්තයෙක් ඉඳගෙන ඉන්නකොට පිටපස්සේ බලාගෙන ඉන්නේ. අප්‍රිකා අවුලක් නැත්නම් කියන්නකො 17 එකක ගාණ කීයද කියලා මේ කාලේ. යා දෙන්නගේ එක්කෙනෙක්වත් ගන්නද shopping යන්න නැද්ද බව්? එහෙනම් කියන්න බැලන්සියක් විතර නේ හරියටම ගන්න මතක නැහැ. 300 බෝලා යකෝ. ඒ කාලේ රුපියල් 300 බෝලා. මෙරි ක්‍රිස්මස් දිනාලි. මේ වැඩ දෙන්න වෙලාවක්ද? මොකක්ද ඒකට කියන්නේ? ටොක් ටොක්. ටික්ටොක්. ටික්ටොක්. අපි නටමු. මම ඔතන දෙන්න දෙන්නම්. අපි නටමු. හෝ හෝ හෝ. මෙරි ක්‍රිස්මස්. අන්තිමට බලද්දි මේ ගිෆ්ට්ස් වල very interesting. ඒ කියන්නේ එකකට එකක් හරිම වෙනස්. සමහරක් අය ඒක අයගේ ඩ්‍රීම් ගිෆ්ට් එක මේ එක්ස්පෙන්සිව් ෆෝන් එකක් වෙන්න පුළුවන්, නැත්නම් හොඳ වොච් එකක් වෙන්න පුළුවන්. සමහරක් අයගේ ලිකර් බොටල් එකක් වෙන්න පුළුවන්. ටොයිස්, ක්ලෝතින් ඒ වගේ අපි හිතන්නේ නැති අමුතුම වර්ගයේ ගිෆ්ට්ස් කලෙක්ෂන් එකක් අන්තිමට අපිට ආවා. අපි සොයාගත්තු දේවල් අතර සමහරක් ස්ටෝරිස් තිබ්බා හරිම ඉමෝෂනල් සහ හරිම ස්පෙෂල්. Dinesh is a senior employee. මම කප්පුගේ අවුරුදු 10කට වැඩි හිටපු මෙම්බර් කෙනෙක්. අපි හොයාගත්තා එයා කප්පුගෙන් ලෝන් එකක් ඇප්ලයි කරලා තිබ්බා එයාගේ දුවට ලැප්ටොප් එකක් අරන්. So එයාගේ තෑග්ග මේ පාර වෙන්නේ ඒ ලැප්ටොප් එක.
හෙලෝ ඔව් මම කතා කරන්නේ කප්රුකෙන්. ඔයාගේ යාළුවෙක් වැඩ කරනව නේද කප්රුකේ ආයෂා කියලා. එයාගේ ෆැමිලි එකට හරි එහෙම මොනා හරි අරගන්න. එයාගේ මේ ළමයි නම් හොය හොය ඉන්නවා කියලා ඒ කියන්නේ ආසාවෙන් ඉන්නවා කියලා බල්ලෙක්ව ගන්න. ආහා ඒ කියන්නේ ආ බබාලට අරන් දෙන්නද ඉන්නේ පළු පැටියෙක් වගේ. ඔව් බලු පැටියෙක් ගන්න තමයි ආසාවෙන් ඉන්නවා කියලා කිව්වේ. නදීෂා අපි මාකටිං ටීම් එකේ මෙම්බර් කෙනෙක්. නදීෂාගේ බොයිෆ්‍රෙන්ඩ්ට කතා කරලා ඇහුවම මොකද්ද මෙයා කැමති ගිෆ්ට් එක කියලා. අපි බොයිෆ්‍රෙන්ඩ්ගෙන් දැනගන්න පුළුවන් වුණා එයා බලන් ඉන්නවා මේ නදීෂාට ප්‍රොපෝස් කරන්න කියලා. ඉතින් එයා කිව්වා එයාට අවස්ථාවක් පුළුවන් නම් අපිට අරේන්ජ් කරලා දෙන්න නදීෂාව මුළු ටීම් එකම ඉස්සරහා ප්‍රොපෝස් කරලා සර්ප්‍රයිස් කරන්න කියලා. ඇත්තටම මේක ගිෆ්ට් එකක් විදිහට අපි අරේන්ජ් කරේ අන්නේ සර්ප්‍රයිස් එක. අනපව කස්ටමර් කෙයාර් ටීම් මෙම්බර්ස් අපි යාගේ Facebook feeds බලද්දි දැක්කා post එකක් දාලා තිනවා there is no Christmas without my mother කියලා. ඉතින් අපි ටීම් එක බැලුවා මේ can't we try to මේ අම්මව ලංකාවට ගෙන්න ගන්න. අම්මා ඩුබායි වල හිටියේ. දවස් කීපයකට හරි ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ හරිම රෂ් එකේ එක කරන්න තිබ්බ දෙයක් අමාරුයි. මටත් අන්තිමට ඉන්වෝල්ව් වෙන්න උනා ඒක හෙල්ප් කරලා කරන්න. But we managed to bring her down to Sri Lanka for a couple of days. That was a gift. ව්‍යවසායකයෙක් විදිහට මම හිතනවා මේක තමයි මම ලැබපු හොඳම ක්‍රිස්මස් තෑග්ග කියලා. මොකද මේ මගේ ටීම් එකේ ඒ තිබ්බ ඒ සතුට, ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් දැකලා ඒ ලැබිච්ච රිවෝඩ් එක මට අනිත් ඕන ක්‍රිස්මස් ගිෆ්ට් එකකට වැඩිය මට වටිනවා. මේ හැම ගිෆ්ට් එකක්ම අපි මේ ඩීප් ලෙවල් එකට ඒගොල්ලන්ගේ පර්සනල් ලෙවල් එකට කියලා හොයලා බලලා ඒක දුන්නා, ඒක අඳුනගත්තා කියලා ඒ දැනගැනීමේදී ඒගොල්ලන්ගේ තිබ්බ ඉමෝෂන්ස් මට හරි වටිනවා. මම හිතන්නේ ලංකාවේ ඕනම කම්පැනි එකක නැත්නම් ඕනම ව්‍යවසායකයෙක් යටතේ වැඩ කරන හැම වර්ක් ෆෝස් එකකටම ඒගොල්ලන්ගේ පර්සනල් ලයිෆ්ස් ඒගොල්ලන්ගේ ඒ තියෙන ඩීප් ලෙවල් ඉෂුස් බලලා යම්කිසි පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒක අනිත් ගිෆ්ට්ස් වලට වැඩිය වටිනවා. මොකද අපි ඒගොල්ලන්ගේ රියල් නීඩ් එක අඳුනගත්ත නිසා.